හිත ළඟ ඇත්නම් අත්පා පොඩි හිත නම් ලොකුයි තව ඉන්න බෑ ඉවසලා මල්වටුවේ අටුවලට ඇයි හොයන සමනල්ලු බය වෙන්නේ නෑ අවුරැල්ල තිබුණාට වැයි බින්දු නැතිදාට ගේදුන්න නෑ ආකාසේ රැදිලෙන තරු ගලවලා අම්මානේ හැම තැනම තරු එල්ලලා අඳුරේ හඬා හිනා නැලවෙලා අඳුලෙල් නිවා ළඟට එළියක් අරන් දෙන්නම් සුදු පාට හෙන්දාට තනි කකුලේ කොක්නයිගේ සිරැක්කේ නෑ අදි පෙලක උඩ පඩිය යට පඩියේ ඇතිගෙම්ම දන්නේම නෑ රැපානේ බිම බාන ඉනියහුලලා මහ පොළොවේ ඉරිතලපු ඇන්දෝවලා ගහ කොළට ගෙඩියන්න ගියක් ගයා මද සුළගේ මුහුවේ මුද සුවඳක් වෙලා සරුසාර මේ බිමට ඉන් මදිලු හිනැහෙන්න එක් වෙමුද අපි සැවොම අත්බැල් බැඳන් வணக்கம் மாணவர்கள் ஐபோல்லாமாய் අයිබෝවන් වණක්කම් කොහොමද යාට හොඳින් ඉන්නවද සැපෙන් සනීපෙන් ඉන්නවද සැපෙන් සනීපෙන් ඉන්නවද හොඳයි කොහොමද ඉතින් ගිය සතිය දැන් අපි අද සෞන්දර්යනේ ඉන්නේ. ගිය සෞන්ද කොහමද? දිව්‍ය ලෝකයකට ගියා වගේ සතුටින් නේද හිටියේ ගිය සතියේ මේ වෙනකොට. නේ? සමහර කට්ටිය මේ වෙනකොට දිව්‍ය ලෝක ඇතුලේ සමහර කට්ටිය උදේ දිව්‍ය ලෝක ඇවිල්ලා ගිහිල්ලා. නේ? කොබරන්ට උදේ දිව්‍ය ලෝකේ ආව කට්ටිය? කෝ උදේ දිව්‍ය ලෝකේ ආව කට්ටිය ඔය ඉන්නේ කෝ හවස දිව්‍ය ලෝකේ හිටපු කට්ටිය කෝ හවස දිව්‍ය ලෝකේ කොහොමුණත් ලස්සන හීනයක් නේද ආනේ ලස්සන හීනයක් නේද එදා දවස උත්සාහය කැපවීම තමයිනේ ඔයාලා වේතනට එක්කගෙන ගියේ ඔව් දැන් ඉවරද හීන දැකලා දැන් පල්ලෙහාට දාමුකෝ දැන් ඔන්න හීනේ බලන්න ආව කට්ටියයි දිව්‍ය ලෝකේ ආව කට්ටියයි ආවේ නැතියයි ඔක්කොම බබාලා මෙතන ඉන්නවා. එතකොට දැන් අපි හීන දිනලා ඉවරද? දැන් තමයි පටන් ගන්න. එහෙම තමයි එදා ටීචර් අම්මත් කිව්වේ. නේද? දැන් තමයි වැඩ පටන් ගන්න කිව්වා නේද? එතකොට කවද්ද ඉවර වෙන්නේ? මේ හීන දකින්න එක මේ දිනන එක කවද්ද ඉවර වෙන්නේ? ඉස්කෝලේ ගිහින් ඉවර වෙද්දි අපෝ නෑ. ටීචර්ත් ඉස්කෝලේ ගිහින් ඉවරයි නේ එහෙනම්. එහෙම ඉවර වෙනවද? එහෙම ඉවර වෙන්නේ නෑ. ඔයා දැන් තමයි හීන දකින්න පටන් ගත්තේ. අපේ හීන ලස්සන කරගන්න ඕනේ කවුද? අපි. අම්මා තාත්තට පුළුවන් අපේ හීන ලස්සන කරලා දෙන්න. පුළුවන් කොටසක්. හැම කොටසම බෑ.
අම්මා තාත්තට පුළුවන් නම් ආමන් චනුදි වෙනුවට තුවිනි වෙනුවට දිමුත් වෙනුවට දිමුත්ගේ තාත්තට පුළුවන් ද කියලා පේපර් ලියලා එන්න ඈ දිමුත් බෑනේ සසන්දි චෙනුල්ය දැන් ඔයාලගේ අම්මලාට පුළුවන් අනේත් බබාට අද ටිකක් වුණා වගේ මං ගිහලා පේපරේ ලියලා එහෙම පුළුවන්ද බෑ අර අස්සයව වතුර තියෙන තැනකට එක්කගෙන යන්න පුළුවන් අසරුවට හැබැයි වතුර පොවන්න පුළුවන්ද ගෙදර බල්ලට බෙහෙත් පොවලා තියන අයකෝ ගෙදර බල්ලන්ට බෙහෙත් පොවනවනේ සමහර බල්ලන්ට නම් කෑමත් එක්ක දාලා දෙන්න පුළුවන් සමහර අය වල්ලගෙන හිර කරගෙන කට දෙපැත්තෙන් මිරිකගෙන කට ඇතුළට දැම්මම මෙයා ගිලිනවද නෑ අපි අතාරපුවා ඩොග් ගාලා ආයෙ දානවා අටනේ වගේ තමයි ඔයාලටත් උගන්නනකොට ඔයා හොඳට ඉගෙන ගන්න ඕනේ නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ නේ දැන් ඔන්න අපි දෙන්නද හම්බුණා පොඩි සර්ව හම්බ වෙච්ච කට්ටියකෝ මේ අතර කාලෙදී පදනම් පාඨමාලා තුنين පොඩි සර්ව හම්බුණා පොඩි සර්ව ඇත්තටත් හම්බුණාද එදා ඔයාගේ සයිස්ම නේද ඈ ඔව් නේද ඇත්තටම පොඩි නේද අපි බොරුවටද පොඩි සර් කියලා තියෙන්නේ නෑ නෑ ඇත්තටම තමයි පොඩි සර් කිව්වේ හරිම පොඩිනේ ඒකනේ හැබැයි හරිම දක්ෂ හරිද එතකොට ඔයගලන්ට උස සර්වත් හම්බුණාද IT වල කවුද රොබෝටික්කා නේ එතකොට හඳුවල සර්වත් හම්බුණා පොඩි සර්වත් හම්බුණා විමුක්ති සර් නේද ඊළඟට පදනම් පාඨමාලාව කරේ ඉංග්‍රීසි මීඩියම් බබාලට ඔය ඔක්කොම පහු කරලා තමයි මම ඉන්නේ නේද ඔන්න පදනම් පාඨමාලා වලින් ඔයාලට ඒ හම්බුණ සර්ලා කිව්වද එයාලගේ පදනම් පාඨමාලා ඉවරයි කියලා කිව්වේ නෑ කිව්වා එතකොට දෙමළ පදනම් පාඨමාලාව ඉවර වෙන්නේ කවද්ද අද දන්නේ දෙමළ පදනම් පාඨමාලාවට දින කීපයක් මම එයාලගේ පදනම් පාඨමාලා දිනවලින් ඉල්ලගත්තා. ඔයාලා එනව නේද අනිවාර්යයෙන්? සඳුදායි, බදාදායි, සිකුරාදා. මේ පදනම් පාඨමාලාව ඇතුලේ අම්මා තාත්තා අහගෙන ඉන්නවා නම් එයාලටත් එකයි කියන්නේ. පදනම් පාඨමාලාව ඇතුලේ අපි ආවරණය කරන්නේ බබාට දෙමළ කියවීම හා ලිවීමේ කොටස්. ඒ කියන්නේ අකුරු කොටස්. මේ ටියුට් එකේ අපි කොටසක් විතරයි පාඨමාලාව ඇතුලේ කරන්නේ. අපි ලබන සතියේ පන්ති පටන් ගන්නවා සවුදා. ඒ පන්ති පටන් ගන්නකොට ඒ පන්තියේදී අපි මේ ටියුට් එකේ තව කොටසක් සාකච්ඡා කරනවා. මොකද බබාට පාඨමාලාව ඇතුලේ ටීචර් කතා කරන්නේ අකුරු කොටස් ටික විතරයි. සියලුම පිල්ලම් ඇලපිලි පාපිලි ඉස්පිලි දීර්ඝ ඉස්පිලි කොම්බු ගායන කිසි ඔක්කොම ටික පාඨමාලාව ඇතුලේදී සාකච්ඡා කරනවා. එතනින් පස්සේ අපි ලබන සඳුදා පන්ති පටන් ගන්නවා මම නෙමෙයි ඉස්සෙල්ලා පටන් ගන්නෙ. රජෙක් වගේ සර් කෙනෙක් එනවා. උත්සවයට ආවයි නම් දකින්න ඇති. කන්නඩි දාපු රජෙක් හිටියා මෙහෙම රැවුල තියෙන. මින උස සර්ක. කතා කරන්නේත් රජෙක් වගේ. ඉතිහාසය සර්. එයා එනවලු සෙනසුරාදා වලට ඉස්සෙල්ලාම පන්ති පටන් ගත්තා. අම්මලත් පාඩම අහන් ඉන්නවා කියලා තමයි ආරංචි අනිත් පන්ති වල නම්. ඒ තරම් ලස්සනට රජ කතා කියලා දෙනවා. ආරංචි ට්‍රිප් එකකුත් එක්කයි යනවා කියලා. සෙනසුරාදාට යාළුවොත් එක්ක ඇවිල්ලා බලන්න. එහෙනම් අපි අපේ වැඩ පටන් ගමුද? කියන අය අත උස්සන්. හාද? පැන්සල පෙන්නන්න ටීචර් හොඳට උල් කරගෙන ඇවිල්ලා තියෙන පැන්සල පෙන්නන්න ටීචර්ට. පැන්සලෙන් තමයි අපි තාම වැඩ කරන්නේ. හරිද? පැන්සලෙන් තමයි අපි තාම වැඩ කරගෙන යන්නේ. ඔය කැමරා ඕෆ් කරක් හින්දා දත් මැද්දේ නැති කට්ටිය කැමරා ටික ඔන් කරගන්න. හරි? කැමරා ඔන් කරගෙන ඉන්න. ෂර්ට් දාගෙන ඉන්න පුතාලා. මොකද ටීචර් මයික් දීලා ගත්තොත් එමේ ෂර්ට් නැතුව හිටියොත් කැතයි. නේ ගර්ල්ස් නම් මන් දන්නවා කොණ්ඩ පීරලා කටු ගහලා බෑන් දාලා හරියම ලස්සනට ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ඔන්න අපි දෙන්න අද දවසේ වැඩ පටන් ගන්නයි යන්නේ. මගේ මතකයේ හොඳ නම් ගිය සතියේ අපි උත්සවයේදී හම්බුනේ හින්දා ගිය සතියේ පන්ති තිබ්බේ නෑ. ඊට ඉස්සෙල්ල සතියේ ටීචර් පුංචි හෝම්වර්ක් එකක් දුන්නා නේද ඔයාලට? අන්තිමට මොනවද අපි කතා කරේ ඊට ඉස්සෙල්ල සතියේ? හල් කිරීම නිසා ශබ්දය වෙනස් වෙන අකුරු ගැන කතා කරා නේද? මට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? ටීචර් මෙන්න මේක තමයි කතන්දරේ මෙන්න මෙහෙම වුණාම මෙහෙම වෙනවා කියලා අපිපා. හරිද? හල් කිරීම නිසා ශබ්දය වෙනස් වෙන අකුරු අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඒක මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවනම් අත උස්සන්න බලන්න.
අත උස්සන්න. ආනේ. කාටවත් බෑද? ආනේ. කෝ බලන්න. හල් කිරීම සම්බන්ධ කතන්දරේ ටීචර්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් දුවෙක් හරි. ප්‍රමුදිට පුළුවන් ද අත උස්සගෙන දිටනේ ඔළුව අත ගන්නවද? හාද? පුළුවන් ද පැහැදිලි කරන්න? බෑ. කාටවත් බැරිද? මම පාඩම කරා නේද? හල් කිරීම දැම්මම කොහොමද අකුරු වල ශබ්ද වෙනස් වෙන්නේ කියලා කරේ නැද්ද ටීචර්? කරේ නෑ කියන අය අත උස්ස. ඒ පාඩම ටීචර් කරේ නෑ. අයියෝ කරා කියන්නත් නෑ කරේ නෑ කියන්නත් කවුරුත් නෑ. කියන්න පුතේ බලන්න. අපි ගිය සතියේ පාඩම කතා කරා නේද? හල් කිරීම දැම්මම සමහර අකුරු වල ශබ්ද වෙනස් වෙනවා කියලා. අර කහපඩ බබාවග. අමායා. අමායා කියන්න බලන්න. සයන්නට හල් කිරීම යෙදුනම ච්. හරි. සංඥක ද අකුරට හල් කිරීම යෙදුනම බිඳුව. හරි. රයන්නට හල් කිරීම යෙදුනම හරි. ද අකුරට හල් කිරීම යෙදුනම හරි. ෂ අකුරට හල් කිරීම යෙදුනම නන්රි. සිංහල වල නැති හරි. සිංහල වල නැති දෙමළ වල සමහර අකුරු වලට හල් කිරීම දැම්මම ඒ අකුර වෙන ශබ්දයක් එනවා. ඒක තමයි ගිය සතියේ ටීචර් ගැට්නුවේ. සයන්නට හල් කිරීම ආව නම් උච් වෙනවා කිව්වා. හරි. එතකොට සංඥක ඩ එකට හල් කිරීම ආව නම් බිඳුව වෙනවා කියලා කිව්වා. තංගෙයි වගේ බිඳුව වෙනවා කිව්වා. එතකොට මේ ඩ එකට හල් කිරීම ආව නම් උත් වෙනවා කියලා කිව්වා. ඊළඟ පෙරියරානා ර එකට හල් කිරීම ආවට නම් උත් වෙනවා කියලා තමයි කිව්වේ. අවසාන වශයෙන් තාලුජ ෂ එකට හල් කිරීම ආව නම් උස් වෙනවා කියලා තමයි කිව්වේ. හරිද? මේක ගිය සතිය අපි ලිව්වා නේද? කෝ ලියපු කට්ටිය ටීචර්ට පොත පෙන්නන්න, ටියුට් එක පෙන්නන්න. සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ මෙතනට වෙනකම්. ටීචර් එතනින් එහා ඔක්කොම ටික උගන්වලයි තියෙන්නේ. හරි. ඔය තියෙන කට්ටිය ලියලා තියෙන්නේ. ලියා ගන්න බැරි වෙච්ච බබෙක් ඉන්නනම් ඔන්න දැන් ලියා ගන්න වෙලාව. හරිද? හරි. අපි යනවා ඊළඟ කොටසට. හරි? ඊට පස්සේ අපි සාකච්ඡා කරා මෙන්න මේ නයනුවල නම්. කතා කරා නේද? කොහොම මේවයි නම් කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. මට පුළුවන් නම් ටික කියන්න. නම් ටික කියන්න මට පුළුවන්. හා ගන්නකො. චෙනුල්ලියා කියන්න පුතේ. පළවෙනි නයන්නට කියන්නේ නානා. හරි. දෙවැනි නයන්නට කියන්නේ ඉරණ්ඩු සුලි නානා. හරි. තුන්වෙනි නයන්නට කියන්නේ මූණු සුලි නානා. හරි. හතරවෙනි නයන්නට කියන්නේ පාම්බුලානා. හරි. පස්වෙනි නයන්නට කියන්නේ කාල්ලානා. හරි. හයවෙනි නයන්නට කියන්නේ මව්වහරලානා. හරි. හත්වෙනි රයන්නට කියන්නේ සින්නරානා. අටවෙනි රයන්නට කියන්නේ පෙරියරානා. නන්රි. ඔන්න අපි ගිය සතියේ මේ අකුරු වලට එක වගේ තියෙන අකුරු වලට නම් ටික සාකච්ඡා කරා. මේ අනානා, ඉරෙන්ඩ සුලිනානා, මූන්ඩ සුලිනානා, පාම්බුලානා, කාල්ලානා, මව්වහරලානා, සින්නරානා, පෙරියරානා විදියට ඔන්න එයාලව සාකච්ඡා කරා. ඊට පස්සේ පිල්ලන් සම්බන්ධ නෝට් එකක් ටීචර් දුන්නා. මෙන්න මේක ගෙදරදි කරගෙන එන්න කියලා කිව්වා.
කරගෙන ආවද නැද්ද? කරගෙන ආව කට්ටිය පෙන්නන්න මේක ටීචර් හෝම්වර්ක් දුන්නා. කරගෙන එන්න කියලා. හරිද? කරගෙන එන්න කියලා හෝම්වර්ක් දුන්නා. ගොඩක් අය කරගෙන ඇවිල්ලා. ටීචර් කරන්න යන්නේ දැන්. ටීචර් කරගෙන ඇවිල්ලා නැහැනේ හෝම්වර්ක්. නේද? ඔයත් කරගෙන ආවේ නැත්තම් දැන් මාත් එක්ක කරමු. මේ අකුරු අමතක වෙලා තියෙන අයට හොඳ අවස්ථාවක් අකුරු ටික ආයේ මතක් කරගන්න. පැහැදිලිද? හරි. එතන අපි දෙන්න ලියමු අකුරු ටික. එන්න අපි දෙන්න ලියමු. ඩා මේක ටා කියලා තිබ්බත් හරි. පාබා ලියලා තියන අය හරිද කියලා බලා ගන්න. මා මේ තියෙන්නේ එළපිල්ල. ලා වා ලා නා ඒ පැත්ත ඉවරයි. ඊළඟ පැත්ත. දෙමළ අකුර ලියන්න තියෙන්නේ. සා කා තා නා සංඥක ඩා රා යා වැරදිලානේ. ඥා රා යා ෆිනිෂ්. ඉවරද ඔයත්? මේක මේ විදිහට නේ ආවේ. ඇලපිල්ල දාන කොටස ඉතින් අමාරුද? ඇලපිල්ල මතක තියාගන්න අමාරුයි වගේද? නෑනේ. ලේසි නේද? ලේසි කියන අත උස්සන්න. අකුරකට ඇලපිල්ල දාන කොටස ලේසි. අකුරට පිටිපස්සේ මෙන්න මෙහෙම. ඉර උඩින් පටන් ගත්තා ඉස්සරහට ගියා පිටිපස්සට ආවා දැන්. හරිනේ? අපි යනවා වචන ලියන්න. මොනවාටද යන්නේ දැන්? වචන ලියන්න. ඔයා ගාව ටියුට් එක නැත්තම් මේ වෙලාවේ පුතේ මේ වචන ටික බලාගෙන අපි ලියන පොතේ ලියමු. හරිද? ටියුට් එක තියෙන දරුවෝ පෙරලා ගන්න. ඔයාගේ ටියුට් එකේ පිටු අංක 21. පිටු අංක 21 තමයි මේ අභ්‍යාසෙ තියෙන්නේ. හරිද? පිටු අංක 21 තමයි මේ අභ්‍යාසෙ තියෙන්නේ. හරිද? අපි ලියමු බලන්න අභ්‍යාසයේ වචන ටික. මේ තියෙන වචන ටික. ලියන්න බලන්න. දෙමළ අකුරෙන් මේ වචන ටික ලියන්න ඕන. ඒ කියන්නේ අම්මා කියන වචනේ හැමම දෙමළ අකුරෙන් ලියන්න. හරි? මෙතන තියෙනවා වචන 10ක්. ඉක්මනට මතක් කරලා දෙමළ අකුරෙන් මේ වචන ටික ලියාගෙන යන්න. අම්මා, අප්පා, අක්කා, පායාසම්, අන්නා, සාරදා, සාන්ත, දයානි. දයානි එකේ නම් නී එකක් ඇවිල්ලා එතන. අපි දයාන් කියලා හදාගමු එතන. දයාන් කියලා දාගමු. එතකොට ස්පෙල් එක කතන්දරයක් නැහැනේ. දයාන් කියලා ලියමු අපි එතන. දයාන්, පාටන්, රාගම. ඔට්න ඔය දීලා තියෙන වචන ටික දෙමළ අකුරෙන් ලියන්නයි යන්නේ. හරි? ටියුට් එක නැති බබෙක් ඉන්නවා නම් කවුරු හරි වචන ටික ලියන පොතේ ලියාගෙන යන්න. අපි ගොඩ සැරයක් මේ වචන ලියනවා. හරි? ලියලා පුරුදු වෙන්න ඕනේ මේ අකුරු ටික. හෝම්වර්ක් මේක ලියාගෙන ආවේ නැති අය ඉන්නව නේද? ලියාගෙන ආවද? එහෙනම් රතු පෑන ගන්න බලන්න අතට. ඔන්න හෝම්වර්ක් කරගෙන ඇවිල්ලා තියෙන කට්ටිය මං හිතුවා ඒකත් කරේ නැද්ද දන්නේ නැහැ කියලා. හරි?
ගන්න බලන්න රතු පෑන අතට. නේද දිමුත්? හෝම්වර්ක් කරලාද? කරලාද? නෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඉක්මනට ලියන්න එහෙනම්. කරලා නැත්තම්. සමහර යාළුවෝ කරගෙන ඇවිල්ලා. හරි කරගෙන ආවේ නැති අය යාළුවන්ට ටීචර් විනාඩි 5ක් දෙන්න. ඉක්මනට විනාඩි 5ක් දෙන්නේ නෑ. වරුවට කිව්වේ. ඉක්මනට ලියන්න හැබැයි. හරි. ඉක්මන් කරන්න. ගනුල කරක් නාවද? නැද්ද? ඉක්මන් කරන්න. එහෙනම් ලියන්න ඉක්මනට. ඉක්මන් කරලා ලියන්න. අකුරු ලේසි. දැන් හිතින් අකුරු මතක තියෙන්න ඕනේ. දැන් අකුරු වලින් තමයි අපිට සෙල්ලම් පෙන්වන්න තියෙන්නේ. ඒ නිසා අකුරු හොඳට මතක තියෙන්න ඕනේ දැන්. හොඳට අකුරු මතක් කර කර ලියන්න. එතකොට ලේසි ඔයාට. හරිද? ලියලා ඉවර කට්ටිය ගන්න බලන්න රතු පෑන අතට. ලියලා ඉවර කට්ටිය රතු පෑන අතට ගන්න බලන්න. රතු පෑන ගන්න අතට. අපි වචන ටික ලියන්නයි යන්නේ. හරි? වචන ටික ලියන්නයි යන්නේ දැන්. නෙතුලක හරිද? හරි. එන්න ඕනම් ඔන්න ටීචර් ලියනවා රතු පෑන අතට ගන්න හරි දාගන්න. ආ මා කො හරිය තුසන් ඉක්මනට. හරිනේ. හල් කිරීමයි යලපිල්ලයි දෙකම හරිනේ. අම්මා. ඊළඟට ආ පා. හරිද ඒකත්? දැන් සතුටුයි. ඔන්න දැන් වචන ලියන කාලේ. හරිද අප්පා? ආ කා. අක්කා. හරිද? පායාසම් මොනවද පුතේ පායාසම් කියන්නේ? මේ දෙමළයිගේ බීම. පා යා ස පායාසම්. පායාසම්. අන්න මේකේ දීලා තියෙනවා මූර්ධජන තියෙන්නේ කියලා. එහෙනම් අපි දෙමළ වල මූර්ධජන තමයි අන්නා කියද්දි ලියන්න ඕනේ. අන්න සා ර දා. මතකයිනේ? ද කිව්වත් ත කිව්වත් එකම අකුර තිබ්බේ. එහෙනම් ප්‍රශ්නයක් තියනවද ඒකේ? නෑ. සාරදා. සා ත දා යා පා ට රා ග ම. රාගම කියද්දි ග එකට ක එකනේ ලියන්නේ. මොකද ක ග හ එකක්නේ. එතකොට මෙතනට ක උනත් ග උනත් එකම අකුර තමයි ලියන්නේ. හරිද? 10න් 10ම හරි ඈත උස්සන්න. ටීචර් අපේ නම් 10න් 10ම හරි. දැන් ඔයා දෙමළ වචන ලියන්න දන්නවනේ. සතුටුයිද? ආනේ. හරි වැරදි දාගන්න ටීචර්ට පේනවා තාම සමහර අය හරි වැරදි දාගන්න ගමන්. එකෙක් එක බලන්න. හල් කිරීම දාලාද ඇලපිල්ල දාලාද කියලා හොඳට බලන්න. හරිද?
10න් 7යි. කෝ 10න් 9ක් තියෙන කට්ටිය? ටීචර් අපේට නම් 10න් 9යි. 10න් 9 කට්ටියක් නම්. 10න් 8? හරි. ඔයාට තාම පරක්කු නෑ. ඔයා අද නම් පන්තියට ආවේ. අකුරු තාමත් බැරි නම් ඒත් ඔයාට මේ පාඩම් ටික ඉවරෙද්දී අකුරු ටික පුළුවන් වෙනවා. එහෙනම් අපි යනවා ඊළඟ කොටසට. අපි ඇලපිල්ල ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ මොකද්ද ළමයි? මොකක්ද ඉගෙන ගන්න යන්නේ? ඉස්පිල්ල. ඒක නිකන් සාරි පොටක් වගේ. ඉස්පිල්ල කඩා හැලෙන පිල්ලමක්. අපේ සිංහල වල නම් තොප්පියක් වගේ නේද තියෙන්නේ? ඉස්පිල්ලෙන්නේ තොප්පිය වගේනේ. ටී කීරි මිහිරි පාවනි එහෙමෙද්දි උඩින් නේද එන්නේ? බලන්න දැන් ඔයාගේ නමෙත් තියෙනවද කියලා සයුනි කියද්දි තියෙනවනේ. ඒක උඩින් තොප්පිය එන්නේ. දැන් අපි බලමු මේ අකුරු වලට කොහොමද පිල්ලම දාන්නේ කියලා. හරිද? හරි. හරි. මෙන්න මෙහෙමයි අකුරට පිල්ලම දාන්නේ. කොහොමද? දැන් ඔන්න බලන්න හොඳට මේ අකුර ගොඩක් වෙනස්. ඩ එක ලිව්ව පල්ලෙහාට ඉස්සරහට ගියා. රිවර්ස් එකක් ඇවිල්ලා කන්දේ පැත්තේ මුස්සලා මෙහෙට ගත්තා. D. එයා වෙනස් අනිත් අකුරු වලට දානවට වඩා. දැන් කට්ටිය හිතයි මෙහෙම දානවා කියලා. එහෙම දාන්නේ මෙහෙට ආවා ඉස්සරහට ගියා රිවර්ස් එකේත් නේ ලයින් එක දිගේමයි. ඇවිල්ලා ඒ පැත්තෙන් මිසිලා මෙහෙට හැරෙ. හරිද? D අකුර. හරිද? ඊළඟට D එකට පස්සේ P එක මේ මහ ප්‍රාණ P එක දාලා මහ ප්‍රාණ P එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? අපිට සාමාන්‍ය P එක තමයි ලියන්න තියෙන්නේ. හරිද? ඔන්න P. දැක්කද? පුතේ මේ අකුර ඇවිල්ලා මෙහෙම නෙමෙයි ස්පෙල් එන්නේ. මෙහෙම આવොත් වැරදි. පොඩි කොක්කක් එකයි එන්නේ. දැක්කද? ඒ වගේම අකුර කෙලින් මේ පල්ලෙහාටම ස්පෙල් එනවා. බාගට මෙහෙම චුට්ටක් දාලා එහෙම ඉන්නේ නැහැ. මෙහෙම පොඩ්ඩක් දාලා ඉන්නේ නැහැ. පල්ලෙහාට එනකන් එනවා. ලියාගෙන යන් අපි පල්ලෙහාට අකුරු ටික මී. ඒක නම් ම එක ලියලා ඉවර කරලා මේ ගැටේ උඩින් තමයි ස්පිල්ල එන්නේ. ලි. ලි. පාප් මුලානා ලී එකෙත් කොක්කක් එක්ක තමයි එන්නේ. ඊට පස්සේ වී. ඊට පස්සේ කාලානා ලි. ni ni si ki ti ni di ni ri ri yi. ඔන්න ටීචර් ලියලා ඉවරයි. ඔයා ලියලා ඉවරද වගුව? ඔයත් ඉවරද? එහෙනම් ෂෝක්. එහෙනම් හොඳයි. ඉවර නෑ. චූටි වෙලාවක් දෙන්නද? හැබැයි ලස්සනට ලියන්න ඕනේ. චූටි වෙලාවක් දෙන්නම්. හැබැයි ලස්සනට ලියන්න ඕනේ. අපිට ඊට පස්සේ දෙමළ වචන ටික ලියන්නත් තියෙනවනේ. හරිද? ටීචර් හට යන්නද? කොයි ඉවරයි අත උස්සන්? ගොඩක් අය ඉවරයි නේ. පෑනෙනුත් ලියනවා පේනවා. මගේ පන්තියේ ළමයි නෙවෙයිද කොහෙද? ටීචර් නම් කිව්වේ පැන්සලෙන් ලියන්න කියලා අත හුරු වෙනකන්. නේද? පැන්සලෙන් ලියන්නයි කිව්වේ.
දැන් හිතන්න ඔයා එදි දෙමළ අකුරු බැරුවනේ ආවේ. දැන් වචන ලියන මට්ටමට ඇවිල්ලා නේද? ඒකනේ. ගියක් අපි ඊළඟ කොටසට. එත්න. ටීචර්ට්න වෙලාව දෙනවා. හරිද? මෙන්න වචන ටික. වචන තියනවා පුතේ 14ක්. ටීචර් දෙනවා පුතාට විනාඩි 5ක්. කවුද බලමු ඉස්සෙල්ලාම ලියලා ඉවර වෙන්නේ? ඉක්මනට ලියන්න, ලස්සනට ලියන්න. පිළිවෙලට ලියන්න. හරි? ඉක්මනට ලියලා ඉවර වෙන්න. අටවෙනි වචනේ දම් සහනි කියලා තමයි ටීචර් ලියලා තිබ්බේ. ඔයාලා අඳුරන එක්කෙනෙක්ගේ නම. එහෙත්ම නෙමෙයි හැබැයි මෙතන නම් තියෙන්නේ. නේද? අටවෙනි වචනේ දම් සානි නෙමෙයි දම් සහනි. හදාගන්න. හරිද? නිමාලි නෝට් එක දානවා පුතේ ආයේ අපි. එතකොට පුතාගේ අඩුපාඩු ටික හදාගමු අපි. හරිද? මෙතන ටීචර් වෙනස් කරගන්න කිව්වේ 8 වෙනි වචනේ දම් සානි නෙමෙයි දම් සහනි. ඒත් එක පුංචි මතක් කිරීමක් කරන්නම්. ආයේ මුල ඉඳන් හිටපු බබාලා නම් දන්නවා. ඔතන දැන් ආයේ කියනවා අපේ දෙමළ පදනම් පාඨමාලාව තඳු ගණේ තිබ්බේ 4:00මාරටනේ තිබ්බේ. අද අපි පටන් ගත්තේ 4ට. එතකොට අපි අද විතරක් නෙවෙයි මේ සතියට හම්බ වෙන්නේ. බදාදාත් හවස 4ට තීචෙනවා. සිකුරාදාත් 4ට එනවා. බදාදයි සිකුරාදයි. ඔයත් එන්න ඔයාව බලන්න එන මාව බලන්න එන ඔයාව බලන්න මම බදාදයි සිකුරාදයි දෙකේම එනවා. සෙනසුරාදා ඉඳන් අපේ පන්ති පටන් ගන්නවා. ඔයාලා දන්නවනේ දැන්ටමත් ක්වීන්ස් එකේ ටීචර්ස්ලා විෂයන් ගොඩකට ඉන්නවා කියලා. නේද? ඒ හැමෝම එකතු වෙලා සෙනසුරාදා ඉඳන් පන්ති පටන් ගන්නවා. පදනම් පාඨමාලා පුතාලගේ අකුරු පිල්ලන් ටික උගන්වන කොටස තාම ඉවර නැති නිසා ටීචර් එකට බදාදායි සිකුරාදායි හවස 4 ඉඳලා 6 වෙනකම් පුතාලට පන්ති කරනවා. ඒකෙදි අපි ආවරණය කරන්නේ පිල්ලන් සම්බන්ධ සියලුම අභ්‍යාස ආවරණය කරනවා. මේ ටියුට් එකෙන් කොටසක් අපි සිකුරාදා වෙද්දී ආවරණය කරනවා. ඉතුරු කොටස තියෙන්නේ පුතාලගේ සිලබස් එකට අදාළව තමයි මේ ටියුට් එකට දාලා තියෙන්නේ. හරිද? ටියුට් එක ඉවර වෙන්නේ නැහැ පදනම් පාඨමාලාව ඉවර වුණාට. දැන් ඇද්ද වෙලාව තව ඕනේද? ආනේ. මතක ඇතුවේ නම් සිකුරාදටයි බදාදටයි 4ට ජොයින් වෙන්න. 4ට. ඔය ඔළුව කෙලින් කරගන්න ඔළුව පාත් කරන් ඉන්න බබාලා ඔළුව කෙලින් කරන් ලියදි තමයි අකුරු කෙලින් පේන්නේ. අර සමහර අය පොත හරවගෙන ලියනවා. එහෙම ලියන්න ටීචර් ලියන්නේ පොත පැත්තට හරවගෙන. පොත කෙලින් තියන් ලියන්න බෑ. පොත පැත්තට හරවන් ලියන්නේ. ඒක කමක් නැහැ. හැබැයි හිමාෂි ඔළුව කෙලින් කරගන්න. හිමාෂි නටින්නේ බොයි කෙනෙක්. ඒකනේ. තර්ටුත් නැහැ. හිමාෂි
ෂර්ට් දාන්න යනවනේ ක්ලාස් වෙනකොට. ෂර්ට් නැතුව වෙනව. හරි හරි ලියලා ඉවර වෙන්න එතකම් මේ ටීචර් ඉන්නේ. අකුරු අමතක වෙලා නම් පොඩ්ඩක් බැලුවත් කමක් නැහැ. ඉක්මනට බලලා හරි ලියන්න ඕනේ දැන්. අද ලිව්වේ නැත්තම් ආයෙ ලියන්නේ නැහැ පුතේ. හැමදාත් මග අරින්න බෑ. අකුරු ටික බල බල හරි වචන ටික ලියලා ඉවර කරන්න ඕනේ. එහෙනම් ටීචර් ලියන්නද? ආද එපාද එපාද? හරි ගන්න ලියලා ඉවර කට්ටිය. නවීන් ලියලා ඉවරයි නේද? ඒකනේ. ගන්න පෑන රතු පෑන අතට. ඔන්න ටීචර් වචන ටික ලියනවා. හරි වැරදි දාගමු. පළවෙනි එක ටික්‍රි. මතකද ටික්‍රි ඉන්නේ මොකේද කියලා ළමයි? මතකද? ටික්‍රි. හරි. අපි ලියනවා. ටිකිරි. ටිකිරි 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 ලියා. ටිකිරි. හරිද? ඉස්පිල්ල දාන්නේ මෙන්න මෙහෙම දියැල්ල වගේ. මිහිරි. මියන්න දටනවා හී කියන්නේ කයන්නමයි. ලියන්නේ අපි සින්නරානාර ඔය වගේ තැන් වලට පෙරියරානාර එක එන්නේ නැහැ. ගොඩාක් පාවිච්චි කරන්නේ සින්නරානාර එක. තම්බි. තම්බි. තම්බි කියන්නේ මල්ලිනේ. පාටි. පාටි කවුද ළමයි? පාටි කවුද? මතක නැහැ? ආච්චි ආච්චි. අකිල. අකිල. ආසිරි. ආසිරි. මෙන්න අඳුරන නම. මෙයාව දන්නව නේද ඔයාලා? කවුද මේ? දිලන්‍යා. කවුද දිලන්‍යා කියන්නේ? පුතාලගේ ටීචර් අම්මගේ පැලේනේ? ටීචර්ගේ පැලේ. දිලන්‍යා පැලේ. දිලන්‍යා අක්කා. යා. දම් සහනි. සහනි. අන්නාසිත් පළම් දිග වචනයක්. හැබැයි අකුරු ටික ඔක්කොම අපි දෙන්න දන්නවා. මෙතන නම් ල එක දීලා තියෙනවා වැරදි. මේලා යන්න එන්න ඕනේ. අපි ලියනවා. සි පළම්. පළම් එක පුතේ මවුල හලානාල එන්නේ අනිවාර්යෙන්ම. ඒක වෙනස් වෙන්නේ නැහැ. පළම්. පල්ලි. ළමයි පල්ලි කියන්නේ කාටද කියලා දන්නවද ඔයාලා? ඔයාලා ගෙදර හැමතැනම ඉන්නවා එයා. ගෙදර බිත්ති වල ඉන්නවා. කවුද පල්ලි කියන්නේ? ඔය ගෙදර බිත්ති වල එහෙම දුවගෙන යන්නේ ක්‍රීම් පාට එක්කනේ. කළු පාට අයත් ඉන්නවා හැබැයි. කවුද? පූනා. ඕනනම් තේරුම ලියා ගන්න. පැල්ලි කියන්නේ පූනා. මිලා. ඔන්න ඊළඟ නමක් මිලා. නිමල් නයන්න ඉස්සරහටදී මේ නයන්න එන්නේ. වෙන නයනු දාන්නේ නැහැ. නිමල්. චමිත්. අපේ පරණ යාළුවේ. චමිත්. විහඟ. විහඟ. ග දෙමළ වල සංඥා කකුරු තිබ්බට සිංහල වල සංඥා කකුරු තිබ්බට දෙමළ වල සංඥා කකුරු නෑ පුතේ.
එතකොට සාමාන්‍යයෙන් ලියන ගයන්නමයි දිනලි ලියන්නේ. හරිද? දිහේලි. ඔව් එයා තමයි. නම වැරදියට කියවුනේ. වචන කීයක් හරිද? ටීචර් මට කොළ කෑල්ලක ලියලා පෙන්නන්න කැමරාවට. වචන කීයක් හරිද කියලා. 14න් කීයක් ඔයාගේ හරිද? ඔටන අපි අද ඇලපිල්ල ඉගෙන ගත්තා. ඉස්පිල්ල ඉගෙන ගත්තා. කීයක් හරිද? 14න් 14ම හරි බබෙකුත් ඉන්නවා. තිනුලි. තව කාගේද කීයක් හරිද පෙන්වන්න බලන්න ටීචර්. ගොඩක් අයගේ 14න් 14ම හරි. හරි සතුටුයි ටීචර්ට. 13යි 11යි නේද? 14ම හරි අය ඉන්නවා තවත්. හරි ෂෝක්. මේකේ අඩුපාඩු හදාගන්න. ලියලා නැති අය වැරදි හදාගන්න. ලියලත් අකුරු අඩුපාඩු තියන අය. දැන් මේ අන්නාසි පළම් එකේ ල එක වගේ. අඩුපාඩු තියෙන තැන්. විහඟ එකේ ග එක. අන්න ඒ වගේ අඩුපාඩු තියෙන තැන් හදාගන්න. හරිද? හරි වැරදි දාගන්න. ඉවරයි නේද ලියලා දැන්? ඉවරයිනේ? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට. ඔන්න අපි එහෙනම් අද ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත ඇලපිල්ල. ඊළඟට ඉස්පිල්ල. ඉස්පිල්ලට පස්සේ අපිට මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? ඉස්පිල්ලට පස්සේ මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? දීර්ඝ ඉස්පිල්ල. හරි. අපි යනවා දීර්ඝ ඉස්පිල්ල ඉගෙන ගන්න. ඒක මේකට වඩා පොඩ්ඩයි වෙනස්. යම් බලන්න කොහොමද කියලා වෙනස. යම් බලන්න කොහොමද කියලා වෙනස. ඔන්න ආවා දීර්ඝ ඉස්පිල්ල ගාවට. එයාගේ විශේෂත්වය තමයි අපේ සිංහල වල දැන් මෙහෙම ල ගත්තොත් සිංහල එකේ දීර්ඝ ඉස්පිල්ල එන්නේ මෙහෙමනේ. දෙමළ එකේ මෙහෙම වැක්කිරෙන්න එනවා මේ බලන්න. මෙහෙම කොක්කෙන් ඇවිල්ලා මේ පැත්තට එළියට එනවා. දැක්කද? එතකොට ම එක ගත්තොත් මෙන්න මෙහෙම පොඩ්ඩක් එනවා. මේ හොම්බෙන් ගිහිල්ලා වගේ ගොඩාක් නිදිමත හැදිලා වැටෙනවා වගේ ලියන්නේ අර නිදිමත හැදිලා මෙහෙම ඉන්නවා වගේ එහෙම ලියන්නේ හරිද? හොඳට කෙලින් ඉන්නේ උඩ පැත්තට එයා ඉන්නේ. දැන් බලන්න ක එක ගත්තා. මෙහෙම උඩින් ඉන්නේ. සමහර අය ලියනවා මෙහෙ වැක්කෙරිලා මෙහෙම. එහෙම ලියන්නේ හරිද? අපි ලියාගෙන යන්න මේක ටීචර් වෙලාව දෙන්නද විනාඩි 3ක්. දඩබඩස් ගාලා ලියලා ඉවර කරනවත් තනියේ. ඉක්මනට ලියලා ඉවර කරන්න එහෙනම්. ටීචර් විනාඩි 3ක් දෙන්නම් දීර්ඝ ඉස්පිල්ල වගුව සම්පූර්ණ කරලා ඉවර කරන්න බලන්න. ඉක්මන් කරන්න. ලස්සනට ලියන්න පැන්සලෙන් ලියන්න.
ඉවරද? නෑ. ඒ උනට වෙලාව ඉවරයිනේ. එහෙනම් ටීචර් ලියන්න ගන්නවා. කවුද ඔය කට ඇතුළට බහැලා ඉන්නේ? ඌ වැඩ කරන්න එපා කැමරාව ඉස්සරහා ඉඳලා. දුවන්න හිතෙනවා. ඔව්. අපි මේක ඉවරලා ඉක්මනට සින්දුවක් අහමු. හරිද? එන්න ඉක්මනට මේ වගුව පුරවත්. අපි අකුරු ටික මතක් කරගෙනම ඇයි මෙහෙම වගුවක අකුරු දීලා තියෙන්නේ? මෙහෙම දීලා තියෙන්නේ ඔයාලට අකුරු අමතක නොවෙන්න පුතේ. සැරින් සැරේට එකම අකුරු සෙට් එක ආය ආය ලියවන්නේ පිල්ලමත් එක්ක. ඔයාලට ඒකට අකුරු ටික අමතක වෙන්නේ නැහැ. අලුත්නේ මේවා ඔයාට. ඒ නිසා අමතක වෙන්න පුළුවන් ටික. ලී හැබැයි ගොඩක් සැරයක් මෙහෙම ලිව්වහම අමතක වෙන්නේ නැහැ. වී ලී නී නී ස එක ලිව්වා යාගේ උඩින් ලස්සට සී කරා. කී තී නී ඩී නී री री ඊ අකුරත් එක්කම ස්පෙල්ල නැතුව වෙනම ලියන කොටස් තියෙනවනේ මේ රයන් එහෙම වෙනම තමයි අකුර ලියලා ඉවර වෙලා තමයි පිල්ලම දාන්නේ. අත්න ඒ වගේ විදිහ අකුරට චුට්ටක් අලවලම දාන්න ගන්න මේ න එක ලියලා එයාගේ ඉර උඩින් පටන් ගන්න අරක. න එක මෙතනින් ලියලා හඳේ ලියන්න එපා ස්පෙල්ල. හරි නේද? බලන්න ඔයත් හඳේද ලියලා තියෙන්නේ අකුර උඩින්ද ලියලා තියෙන්නේ කියලා. අකුර ලියලා අකුරට ගෑවෙන්න මෙහෙම ලියන්න ඕන. හරිද? එහෙමද ලියලා තියෙන්නේ කියලා බලන්න. ඉවරයිනේ? නෑ. අපි එනම් ඔකත් ලියන ගමන්ම සින්දු අහලෙමු. ඊට පස්සේ අපි වචන ලියමු. අපි ගිහින් එන්නම්. මෙන්න අපේ දේශීය කාටුන් ගීතයක්. පාංකිරිත්තා තක්කෙට තරකෙට උඩ පැන පැන නටතේ පාංකිරිත්ති රබාන අරගෙන කරබාගෙන වයතේ උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතේ මේවා බල බල තනි පෑදැත්තේ කීචි බීචි කියතේ තමන්ගේ පාඩුවේ නැටුම පටන් ගත්තේ අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහරයක් නැතේ කොහෙද ඉඳ පැමුණුණු කෑදැත්තා වහලා අරගත්තේ ඉන්දී නැටුමට බාධා කරමින් ඊය පටන් ගත්තේ පාංකිරිත්තා තක්කිට තරකිට උඩ පැන පැන නටතේ පාංකිරිත්ති රබාන අරගෙන කරබාගෙන වයතේ උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතේ මේවා බල බල තනි කෑදැත්තේ කීචි බීචි කියතේ නවත්තා කේන්තියෙන් ආවා ඈදත්තාගේ කළුවත් අටුවෙන් අල්ල සෙලමුවා ඊට පස්සේ මූ සට ගාලා මොන මොනවද කීවා ළඟට කිට්ටු වී මාද ගොළු අතින් ඊට සවන් පෑවා අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කියගන්න. අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කියගන්න. හරි. සින්දු ඇහුවද? සින්දුවේ තේරුම අහගත්තද හරියට? නිකන් වෙන්නර වගේ නිකන් නටනට හිටියද නැත්නම් තේරුම හොඳට අහගත්තද? ආ? ඉරිසියාකාර කෑදැත් එක්ක ඇවිල්ලා නේද? ඒගොල්ලෝ නටනට හිටනකොට. ඒක තමයි කරදරේ වෙලා තියෙන්නේ. හරි. ඔන්න මේක ඉවර කරන්න කලින් වචන ටික ලියන්න කලින් මේකේ ඩ එක අපි මෙන්න මෙහෙම ලියුවානේ පුතේ. බලා ගන්න හොඳට. ඒක ඩී කරනකොට ඉස්සරහට ආවා රිවර්ස් එකක් ගත්තා. ඒ පැත්තට මෙහෙම ඉසිලා පැරගිලා ඩොග් ගාලා මේ පැත්තට ආවා. ඒක දීර්ඝ ස්පිල්ල වෙනකොට මෙහෙම ආවා ඉස්සරහට ගියා පිටිපස්සට ආවා මෙහෙම ඉසිලා ඔන්න ඔහොම ගැටේ දැම්ම. මේ ළමයි කොරවක් මොකදන් ඉන්නවගේ කැතර දාන්න එපා දීර්ඝ ස්පිල්ල මේක මෙහෙම දාන්න එපා. හරිද? ඒක වැරදි. එහෙම දැම්මම කැතයි වැරදි දෙකම. මෙන්න මේ වගේ තමයි එන්න ඕනේ. මේ ප වගේ ඒවායිදී ප එක ලිව්වා. මෙහෙම උඩට මෙහෙමව කොක්කක් එක ස්පිල්ල දානවා. ඒක දීර්ඝ කරනකොට ඔන්න ඔහොම වෙනවා. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට chat එකට දාන්න ටීචර් වල මේ අකුර ලියන එක ප්‍රශ්නයක් මේක ප්‍රශ්නයක් මේක ප්‍රශ්නයක් මේක ප්‍රශ්නයක්. ඉක්මනට දාන්න බලන්න chat එකට. ප්‍රශ්න තියෙන ඇත්ත ප්‍රශ්න දාන්න බලන්න. මේ අකුර ලියන විදිය තේරුන්නේ නැහැ. මේක ලියන විදිය තේරෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් දාන්න. අපි යනවා මේකේ අකුරු ටික ලියන්න. හරිද? මේකේ අකුරු ටික නෙමෙයි වචන ටික ලියන්න. ඔන්න නම් ටිකක් තියෙනවා. ඒකේ 7 වෙනි එක ලියන්න එපා. 7 වෙනි එක ඇරෙන්න 7 විතර නෙමෙයි වුණත් 6ත් අයින් කරන්න වෙනවා. කමක් නැහැ. ඒ අකුරු දෙක ලියන හැටි මම කියලා දෙන්න. මෙන්න ගූ එක මෙන්න තූ එක. දැන් ලියන බලන්න වචන ටික. සලීම්, කවීන්, සීරම්, සීලම්, තී, තිංගු, පීතු. ඒකේ දන්නේ නැති අකුරු දෙකක් තිබ්බ ටීචර් එක ඔන්න ලියන්න කියලා දුන්නා. ලියන්න බලන්න වචන 7 ඉක්මනට. හරි. වචන 7 ඉක්මනට කියන්න බලන්න. හේ. හ්ම්. හ්ම්. මොකද? හ්ම්. හරි. වචන ටික ලියලා ඉවරයිනේ. යාළුවෝ කට්ටිය ප්‍රශ්න වගේක් අහලා තිබ්බා. ටීචර් ප්‍රශ්න ටික දිහා තමයි බලාගෙන හිටියේ. ඒ ප්‍රශ්න අපි යාළුවන්ට පොඩි උත්තරයක් දෙන්න සටපටස් ගාලා. හරිද? ඔයගේ ටියුට් එකේ පෙරලා තින පුතේ පිටු අංක 37. පිටු අංක 37 ටියුට් එකේ පිටු අංක 37. අලි පැංචෙක් එක්ක තියෙන පිටුවක්. ඒ පිටුවේ තියෙන්නේ දැන් අපිට තියෙනවනේ ක ග හ කියලා අකුරු 3. අපිට හිතා ගන්න බෑනේ ඔය ක අකුරු දැක්කොත් කොයි වෙලේටද ක කියන්නේ කොයි වෙලේටද ග කියන්නේ. අපිට තියෙනවනේ ර දෙකක්.
කොයි වෙලේටද පෙරිය රාණා දාන්නේ කොයි වෙලේටද සින්න රාණා දාන්නේ නේද? ඊට පස්සේ ප බ ෆ කියලා තියෙනවා. කොයි වෙලේටද ප අකුර කියන්නේ කොයි වෙලේටද බ අකුර කියන එක ප්‍රශ්නයක් නේද? හරියෙන් ප්‍රශ්න නොවෙච්ච කට්ටිය අත උසර බලන්න ටේෂාන්. ටේෂාන් ප්‍රශ්න නෙවෙයිද? කොයි වෙලේටද ප කියන්නේ අපි? කොයි වෙලේටද බ කියන්නේ? එහෙම ගැටලු තියෙනවනේ. අන්න ඒවා ඔය 37 පිටුවේ ඉඳන් ඉස්සරහට කොටසෙදී අපි සාකච්ඡා කරනවා. තේරුණාද? දැන් මම කලබල වෙන්න එපා. ඉතින් හිතෙනවා තමයි මේවා කොහෙද දන්නේ ලියන්නේ කියලා. ඒත් වැඩි හිතන්න එපානේ. අපි ඕවා සාකච්ඡා කරනවා ලබන සඳුදායින් පස්සේ. පදනම් පාඨමාලාව සිකුරාදා ඉවර කරලා පාඩම් සවුඳ පටන් ගත්තයින් පස්සේ ඔය කොටස් සාකච්ඡා කරනවා. ඒව ටික ලොකු ලොකු පාඩම්. එහෙනම් වචන ටික ටීචර් ලියන්නද? හා? රතු පෑන ගන්න අතර කෝ පෙන්නන්න රතු පෑන ගත්තද අතට? හාද? හරි. එහෙනම් ඔන්න ටීචර් ලියනවා ඔයගොල්ලෝ හරි දාගන්නයි තියෙන්නේ. සලීම්. මෙතන නිකල්ල තිබ්බ හිටන අපි නිකල්ල තමයි ලියන්නේ. සලීම්. කවින්. කයත්න වී යන්න නයන්න ගැන හිතන්න දෙයක් නැහැ. මේ නයන්න තමයි ලියන්නේ. මොකද මේ නයන්න ලියුවොත් වචනික ඉස්සරහට විතරයි නේ. හින්දා එයා ලියන්නේ මේක ලියන්නේ. සී ර සීරම්. සී ල තී. පුතේ තී කියන්නේ ගින්දර වලට. ලියලා තියාගන්න එතන ඉස්සරහින්. තී කියන්නේ ගින්දර. අනිත් ඒවා නම්නේ. ටිංගු. තී අන් කියදී බිඳුව එන්නේ අපි දන්නවා බිඳුව ලියන හැටි දැන්. අර සංඥකඩ එකට හල් කිරීම ආවමනේ බිඳුව එන්නේ. පීතු. හරිද? වචන 7න් 7ම හරි අයකෝ. 7න් 7ම හරි. දැන් ටිකක් දක්ෂ වෙලා නේද ඔයා? පුතේ. දැන් පිල්ලම් 3ක් දක්නවා. මොනවාද 3? 3 නෙමෙයි 4ක් නේ. හල් කිරීම දන්නවා. ඇලපිල්ල දන්නවා. ඉස්පිල්ල දන්නවා. දීර්ඝ ඉස්පිල්ල දන්නවා. ඔක්කොම මතකයිද S2 වහගත්තාම? හල් කිරීම නම් පොට්ටුව වගේ නේද? මෙතන ඇලපිල්ල නම් පැත්තෙන් හිටන් ඉන්නේ F එකක් වගේ නේ. උඩට ගියා ඉස්සරහට ගියා පිටිපස්සට ආවා පල්ලෙහාට. ඉස්පිල්ල මොකක් වගේද? සාරි පොටක් වගේ. මෙහෙම දියැලක් වගේ පැත්තටනේ තිබ්බේ. ඒකට ගැටයක් ආවහම උඩට කරලා දීර්ඝ ඉස්පිල්ල. හරි නේද? හරිද බබෝ? යන්න ඊළඟට. යා. මොකක්ද අනේ ඊළඟට ඉගෙන ගන්න තියෙන පිල්ලම? ටියුට් එකෙන් ටීචර් දාන්න ඉස්සලා ටියුට් එකෙන් බලලා කියන්න. මොකක්ද ඊළඟට ඉගෙන ගන්න තියෙන පිල්ලම? මොකද්ද? කොඹු මල්ලි කොඹුවනේ තියෙන්නේ. එයා ටිකක් වෙනස් අනේ. එයා අයියා කෙනෙක් වගේලු. එයා කියනවා මාව ලියනකොට අකුරට වඩා උසින් ලියන්නලු. මොකද්ද කියන්නේ? එයාව ලියනකොට අකුරට වඩා ලොකුවට ලියන්නලු. බලමු කොඹුව කොහොමද ලියන්නේ කියලා පුතේ. කොඹුව පටන් ගන්න රූල උඩින්. කොහෙන්ද පටන් ගන්නනේ? රූල උඩින්. බෝලකින් තමයි පටන් ගන්නෙ මේ. මෙන්න මෙහෙම හැරිලා මෙන්න මෙහෙම ආවා. මෙයා කෙට්ටුත් නෑ, ගොඩාක් මහතත් නෑ. සාමාන්‍ය ලොකුවට ලියන්න ඕනේ යා මේ දෙන්න වෙනස්. පේනවද වෙනස? මෙයාගේ මේ රවුම කැරකිලා මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙයා ළඟින්ම හැදිලා තියෙන්නේ. ළඟින් හැරෙන අකුරට වඩා මෙයා ටිකක් හොඳයි. හරිද මේ තියෙන්නේ? කොඹුව. අකුර ලියන සයිස් එකට වඩා උසින් තමයි තියෙන්නේ. හරිද? එහෙනම් වගුව සම්පූර්ණ කරමුද? හරි. එහෙනම් වගුව සම්පූර්ණ කරමු. විනාඩි 3ක් දෙන්නම්. ඉක්මනට වගුව ලියලා ඉවර වෙන්න බලන්න. වේගෙන් වගුව ලියලා ඉවර වෙන්න.
හරිද? වගුව පුරවල කෝ පෙන්නන්න මට. අකුරු ලිව කට්ටිය පෙන්නන්න අකුරු ලස්සනට ලියලාද බලන්න. ලියලා. පෙන්නන්නනේ පොත ඉස්සරහට කරලා ගෙදරට එන්න වෙනවා. දැන් මට පොත බලලා යන්න. පෙන්නන්න කොම්බුව ලස්සනට ලියලාද බලන්න. මේ අනිත් එක කොම්බුව අකුරට ඉස්සරහින් ඈ ලියන්නේ. ඔව්. දුල්මි ලියලි ඉවරද? කොයි යනුලි පුටුවේ නෑනේ පුතේ. යනුලි කොහෙද ගියේ? මෙන්න යනුලි නෑ. මුතුලි ලියලි ඉවරද? උත්සර ලියලි ඉවරද? කපුව ආරච්චි අකුරු පෙන්නන්න. කපුව ආරච්චිගේ මූණ විතරයි පේන්නේ පුතේ පොත පෙන්නන්න. හරි. අකුරු ටික හොඳට තියෙනවා. තෙනුලි ගැලැක්සි A1 මම පෙන්නන්නේ නැති මේ දරුවගේ දැන් ඉතින්. නෙතුල් කෝ පොත පෙන්නන්න පුතේ? ලිව්වද? එහෙනම් එන්න මාත් ලියාගෙන යනවා. ඔය කකුල් පල්ලෙහාට දාන්න නංගි බබාලා සස්සන්ට වාඩි වෙන්න. එන්න ලියන්න. ඩේ පේනවනේ අකුරට වඩා එයා උසයි. එහෙම තමයි අපිට උගන්වලා තියෙන්නේ බබාලාට උගන්වන්න කියලා. ලේ වේ ලේ නේ නේ තේ කේ තේ නේ දේ ñේ රේ රේ යේ සරියා හරිද ළමයි තරුණිමා හරිද පුතේ හරිද තරුණිමා අකුරු ටික හරිද එහෙනම් අපි යමුද වචන ලියන්න දැන් ඔයා දක්ෂ වේගන එන්නේ පුතේ දැන් ඔන්න අද ඉඳන් ගෙදර චොකලට් පැකට් බිස්කට් පැකට් 3-5 කුළු බඩු පැකට් ඒව අරගෙන ඒවයි දෙමළ කොටස් තියෙන්නේ ඒව කියවන්න බලන්න තේරුණාද අම්මලා අහගෙන ඉන්නවනම් අම්මා බබාලාට ඔය ගෙදරට ගෙනාවම බිස්කට් පැකට් ඒවා මේවා පැකට් වර්ග කවුද මල්ලි බබාගේ නම මනුෂ්‍ය කැමරාව ඔන් කරලා ඉතින් චුට්ටක් බලලා කියන්න හරිද අම්මලා අහගෙන ඉන්නවනම් මේ අම්මලා අහගෙන ඉන්නවනම් ඒවත් උගන්වන්න අම්මලා අහගෙන ඉන්නවනම් මේ බබාලට ගෙවල් වලට ගෙනන එක එක පැකට් වර්ග කැමරාව බලන්න පුතේ බලන්න මොන ලස්සනද බලන්න අම්මලා පැකට් වර්ග ගෙදරට ගෙනහම බබාට දෙන්න එන්න පුතේ මේක කියවලා පෙන්නන්න කියලා එතකොට බලා ගන්න පුළුවන් පන්ති ඉඳන් මොනවද කරේ කියලා කියවන්න බැරිනොත් දෙන්න පාර දෙන්න එපා ඈ තාම පිල්ලන් ඉවර නෑ පාපිලිහෙම ඉවර නෑ ඒ නිසා යාට සමහර කොටස් දැනට කියව ගන්න පුළුවන් සමහර පිල්ලම් පුළුවන් ඉස්පිල්ල ඇලපිල්ල හල් කිරීම තියෙන ඒවා දීර්ඝ ඉස්පිල්ල තියෙන ඒවා දැන් පුළුවන් ඒ නිසා චුට්ටක් දීලා බලන්න කියවන්න පුළුවන්ද කියලා හරි අපි යනවා මේකෙන් වචන ලියන්න ඔය පාරේ යද්දි බෝඩ් එහෙම කියවන අම්මලා බබාලාට පොඩි කාලේ අකුරු කියවනකොට ග්‍රේඩ් 1 2 වලදී කියන්නේ පුතේ අර බෝඩ් එකේ කියවන්න කියලා කියන්නේ අන්න ඒ වගේ පාරේ යද්දිත් බෝඩ් කියවන්න කියලා කියන දෙමළෙන් තියෙනවා හැමතැනම තියෙනවනේ එතකොට හොඳයි පුරුදු වෙනවා හරිද හරි අන්න වචන ටික පෙරුමාන් 9 වෙනි වචනේ පෙරුමාන් තියෙන්නේ පුතේ වෙන මොකද්ද එකක් තියෙන්නේ එතන හරි පෙරුමාන් ඒක හදාගන්න මනුෂ්‍ය නෙත්සර අකුරු ලියන්න පටන් ගත්තද අත අයින් කරන්න පුතේ ටීචර් මුණ පේත් නෑ
වචන ලියන්න පටන් ගත්තද? කෝ පෙන්නන්න පුතේ ඉස්සෙල්ලා වගුව. අකුරු ලියලා. දැන් අකුරු මතකයිද? අකුරු මතකයිනේ. වචන ලියන්න පුළුවන් නේ ගොඩක් දැන්. මගේ chat එක තියෙන්නේ ප්‍රශ්න අහන්න විතරයි අවශ්‍ය වෙලට. තේරුණාද? ඔයාගේ අවධානය පිටට යනවා වෙන වැඩ කර කර හිටියොත්. තේරුණාද? තේරුණාද මනුෂ? අකුරු අමතක වෙනවා. ටීචර් කියලා තියෙන දේ මග ඇරෙනවා. හරිද? chat එකට විවිධ දේවල් දාන්න එපා. හරිද? ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ටීචර් මට මේ අකුර ලියන හැටි තේරෙන්නේ නැහැ. මේක පැහැදිලි නැහැ. එහෙම දාන්න. හරිද? දැන් වචන ටික ලියමුද මනුෂ? ඉක්මනට ලියලා ඉවර වෙන්න බලන්න. අන්න ඉවර වෙලා ටීචර් chat එකට දාන්න ටීචර් මම ලියලා ඉවරයි කියලා. තේරුණාද? මෙන්න මෙතන හදාගන්න පෙරුමාන් කියන එක. පෙරුමාන් 9 වෙනි වචනේ. පෙරුමාන්. ඉක්මනට ඉවර වෙන්න ලියලා පොඩි වෙලාවක් දෙන්න. ඉක්මනට ලියලා ඉවර වෙන්න බලන්න. ළමයි මේකේ තේසත් කියන එක තෙසත් කරගන්න. ඒක නම. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව ප්‍රශ්න වගේක් තියෙනවනේ මේකේ තියෙන සමහර වචනත් එක්ක. ඒව දැන් කියලා දෙනවා. දැන් නෙට්ටි කියන එක පෙට්ටි කියන එක නම් අවුලක් නෑ. නෙට්ටි කියන එකත් එක්ක ලියන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ටීචර් එක කියලා දෙන්නයි යන්නේ. එහෙනම් වචන ටික ලියන්න ගන්නද? ආදිමුත් ඔයාට දිබ්බ වෙලාව ඇද්ද? තාම ලියනවද? එහෙනම් නේද?
ඒකේ තේසත් කියන එකේ හල් කිරීම අයින් කරගන්න තේසත් කරගන්න. පෙරුමාන් එකේ රුයන්න ලියන්න කියලා දෙන්නම්. නෙට්‍රි එක නම් කියලා දෙන්නම්. ඒක ඔයා හිතන තරම් ගොඩාක් අමාරු වැඩක් නෙමෙයි. හරිම සරල වැඩක් එතන තියෙන්නේ. හරිද? නෙට්‍රි. ඔයාලා ගොඩ ආව ප්‍රශ්නයකට ලොකු උත්තරයක් ඒක. ඉවරද? එහෙනම් ඔන්න රත්මෑන ගටන ලියලා ඉවරයි. අපි වචන ලියන්නයි යන්නේ. පේ ටි කෙත්තල් පේ ත ල් නෙට්‍රි නේ පෙරියරානා මේ ට්‍රී සවුන්ඩ් එකක් ආවොත් එතනට එන්නේ පෙරියරානාර නෙට්‍රි. ඔච්චරයි. හොඳට මතක තියාගන්න. ට්‍රී සවුන්ඩ් එකක් එනවා නම් නෙට්‍රි කුට්‍රි කියලා එනවා නම් ඒ ට්‍රී එනකොට නිකන්ට යන්න නෙමෙයි එන්නේ. පෙරියරානාර එකට හල් කිරීමයි ඒකත් එක්ක රී එක නේ ට්‍රී මේ රී එකනේ තියෙන්නේ. මෙයා හල් කිරීම වෙද්දි ට වෙනවා කියලා අපි දන්නවනේ. එතකොට ඒ ළඟ ඉන්න එක්කෙනා රී කියලා කියන්නේ ට්‍රී කියලා තමයි ගන්න. පැහැදිලිද? ඊළඟට අපි ඊළඟට මැසේජ් එකක් ටයිප් කරන්න යන්නේ. හරිද? අපි දෙන්නේ ඊළඟට මැසේජ් එකක් ටයිප් කරන්න තමයි යන්නේ. ඉක්මනට මේක ඉවර වෙමු. තෙසත් තේ සා තෙසත් දෙයිවම් තෙයිවම් කියලා තිබ්බට කියද්දී ඔක තෙයිවම් නෙමෙයි දෙයිවම් කියලා තමයි කියන්නේ. දෙයිවම් පෙරියම්මා පේ ri යා මා පෙරියම්මා කියන්නේ ලොකු අම්මා. දෙයිවම් කියන්නේ දෙවියෝ. පේ ri යා පා පෙරියප්පා කවුද? ලොකු තාත්තා. තේරුම් මොන්න ලියා ගන්න. පෙරියම්මා ලොකු අම්මා. පෙරියප්පා ලොකු තාත්තා. සෙකන්ඩ් සේ ක සෙකන්ඩ් කියන්නේ තත්පරය. තප්පරය. පෙරුමාන් මෙල්ල හරිද බලන්න. රකාරාංශයක් නෑ දෙමළ වල. දෙමළ වල රකාරාංශයක් රේපයක් නෑ. ඒ සවුන්ඩ් එකක් විතරයි තියෙන්නේ. ඒක ආවේ මේ නෙට්‍රි කියන වචනේ උට් එකට ආවේ පෙරියරානාර. ඒකට හල් කිරීම ඇවිල්ලා ර එකට හල් කිරීමම උට් වෙනවා. ඒකත් එක්ක තිබ්බ රයන්ට ඉස්පිල දැම්මම ට්‍රී වෙනවා. මම මෙතන කෙත්තල් කියන එක තමයි අදහස් කරලා තිබ්බේ. කේත්තල් කියලා තමයි වචනේ දාලා තිබ්බේ. හැබැයි මම ලිව්වේ කෙත්තල් කියන. හරි නේද? ඉවරද? ඉවරයිනේ. මේ එන්නකො අපි දැන් මැසේජ් එකක් ටයිප් කරන්න යන්න. ඔයගොල්ලෝ යාළුවන්ට මැසේජ් යවනව නේද ගෙදරදී? ඇයි නැත්තේ? ෆෝන් අරගෙන මැසේජ් යවනවනේ නේද? ඉස්කෝලේ යාළුවන්ට. ඉස්සරට නම් චූටි බබාලා ෆෝන් පාවිච්චි කරේ නෑ. හැබැයි මේ කොරෝනා වලින් පස්සේ බබාලා ටික ෆෝන් පාවිච්චි කරනවා, ගෲප් බලනවා, යාළුවොත් එක්ක කතා කරනවා. එහෙම කරනවනේ. හරි. දැන් ඔයා මුකුත් ලියන්නේ නෑ. මම විතරයි ලියන්නේ. හරිද? ඔයා කොහොමද මම අද පන්ති යනවා කියන එක ඔන්න දැන් අපි මෙහෙම සිංහලෙන් තියනවා කියන්නකෝ.
වචනේ වාක්‍ය මම අද පන්ති යනවා. ඒව අහනවනේ ඔයගොල්ලෝ මැසේජ් එකක් එහෙම දාලා ඔයා පන්ති එනවද? ඔයත් එන්න. මම අද පන්ති යනවා. ඔයත් එන්න. ඔයා කොහොමද මේක ඉංග්‍රීසි වලින් දාන්නේ? ඕගොල්ලෝ දාන්නේ මේ ෆෝන් එකේ තියෙන ඉංග්‍රීසි අකුරුනේ. සමහර අය සිංහල දාගෙන තියෙනවා. සමහර ගොඩක් අයට තියෙන්නේ ඉංග්‍රීසි අකුරුනේ තියෙන්නේ. ඉංග්‍රීසියෙන් නෙවෙයිනේ උනාට ඔයා ටයිප් කරන්නේ නේ. කොහොමද ලියන්නේ මේක? දන්නේ? ටෙහාන් කියනවද මට කොහොමද ලියන්නේ කියලා? හා. ඔය දෙකේ තුන. ටෙහාන් කියන්න බලන්න. එයා නෙවෙයි. නෑ. එයා තමයි. අනුත්තරය නෙවෙයි. ටසෙන් කියන්න. ටසෙන්ද? මයික් ඔන් කරන්න පුතේ. ඉක්මන් කරන්න. මැසේජ් එකක් දාන්න. ටීචර් කොහොමද ඔයා මේක දැන් යාළුවට යවද්දි ටයිප් කරන්නේ ඉංග්‍රීසි අකුරේ? ටීචර් අද කියන එකට කියන්නේ මොකද්ද? ඔයා ඒකෙන් ඉංග්‍රීසියෙන්මද යාළුවට මැසේජ් අරින්නේ? නෑ ටීචර් මං ඇහුවේ මේ අද කියන එකට කියන්නේ මොකද්ද? සිංහලෙන්? අයියෝ නෑ නෑ. ටීචර් දෙමළේ. දෙමළෙන් නෙවෙයි මං අහන්නේ. මේ මැසේජ් ඔයා යාළුවෙට දානකොට ඉංග්‍රීසි අකුරෙන් නේද දාන්නේ? ඔව්. එතනට ඉංග්‍රීසියෙන් නෙවෙයි නේද තියෙන්නේ සිංග්ලිෂ් වලින්නේ. ඔව්. කොහොමද මේකට මම කියන එක ටයිප් කරන්න ඔයා? ආයි. නෑ ඒක හරියක් නෑ. කවුද? නරක කහපාට පුතාට දෙන්න. යුහස්. යුහස් කියන්න මට. කියන්න. MAMA. මම කියලා කියන්නේ කොහමද? MAMA. ඊට පස්සේ මියුට් කරේ අයියනේ ආයේ. කියන්න. A D A. ඊට පස්සේ ඔන්න ඔහොම නේද අපි ලියන්නේ? පන්ති යනවා. ඔහොම නේද ලියන්නේ පුතේ? ඔව්. ඊට පස්සේ ඔයත් එන්න කියන්නේ කොහමද? ඔයත් එන්න. නන්දි. එතකොට දැන් ඔයාට වැරදිලා හම්බ වෙනවා දෙමළ යාළුවෙක්ගේ ෆෝන් එක. හැබැයි මැසේජ් එක අරගන්නත් ඕනේ. තියෙන්නේ දෙමළ අකුරු විතරයි. කියන්න බලන්න මේක කොහොමද අපි දෙමළෙන් ලියන්නේ කියලා. මේ ලියපු මැසේජ් එකම කොහොමද දෙමළ අකුරෙන් ලියන්නේ? හැබැයි දෙමළ තේරුම නෙමෙයි. ඔයා දැන් දෙමළ අකුරු දන්නවනේ උත්සාහ කරන්න බලන්න පොත පිටිපස්සේ. මයි ටියුට් එකේ ලියන්න එපා ඔවා. ගන්න. ලියන පොත අරන් පිටිපස්සේ ලියන්න බලන්න. මේක දෙමළ අකුරෙන් ටයිප් කරා නම් ඔයා කොහොමද ටයිප් කරන්නේ? ලියන්න දඩබඩස් ගාලා ලියන්න.
හරි. දැන් ලිව්වද කෝ ලිව්ව ටික පෙන්වන්න බාර මට. කෝ පෙන්වන්න ඉතින්. මැසේජ් එක ලිව්ව හැටි. කට්ටිය ලියලානේ. දෙමළ ෆෝන් එකකින් මැසේජ් එක දැම්මනම් කොහොමද එන්නේ කියලා. මෙන්න මෙහෙමයි ලියන්නේ. බලන්න ඔයත් එහෙමද ලියලා තියෙන්නේ කියලා. මම නම් දැන් මේ ඔය අකුරු ඔක්කොම දන්නවෑ. ඒකයි ටීචර් දුන්නේ. මම අද අයන්න දන්නවා. ද එක දන්නවා. නේද අද? පන්ති පා ති. ඕක කොහොම ලිව්වත් හරි. මෙන්න මෙහෙම ලියලා තිබ්බත් හරි. යනවා. වා. ඔයත් නමද ගුණානේ. එන්න. ඔයා ලිවෙත් මෙහෙමද? මේ පාඩම නෙමෙයි ඔයාට වැඩිපුර අකුරු මතක් වෙන මං නිකන් ලියෙව්වේ. මේ දෙමළ අකුරෙන් තිබ්බට තියෙන දෙමළ වචනද ළමයි? දෙමළ වචනද තියෙන්නේ? නෑ. මේ යනවා. එන්න. මරු වැඩේනේ. ඉංග්‍රීසි වල වගේම දෙමළ වලත් අපිට එහෙම ලියන්න පුළුවන්. ඒක ඉතින් ලියත් නෑ. ඔයාගේ දෙමළ දන්න යාළුවෙක් එක්ක මෙහෙම ලියන්න පුළුවන්. නේද? අපි අන්තිමට ඉගෙනගෙන හිටියේ දැන් මොකද්ද? කොම්බුව. කොම්බුව. මේක සිංහල අකුරෙන් ලිව්වනම් මෙන්න මෙහෙම. හැබැයි එක පේ වෙනකොට කොහොම එනව ඇද්ද? පේ වෙනකොට කොහොමද එනව ඇත්තේ? උත්තර දෙන්නත් ලෑස්ති කට්ටිය? කියන්න මට මේ සිතුකි. 3-4. සිතුකි කියන්න ඕම් බලන්න. උඩට ගැටේකුයි යටට ගැටේකුයි එන විදිහට එනවනේ. ඉතින් පුතේ අපිට මෙහෙම බැරිද? අපි කොම්බුව දන්නවනේ. හරිද? අහගන්න. කොම්බුව දන්නවනේ. කොම්බුව ලිව්වා. පයන්නත් දන්නවනේ. පයන්නත් ලිව්වා. හල් කිරීමත් දන්නවනේ. මෙහෙම නෙමෙයි දෙන්නේ. නෑ. එහෙනම් කොහොමද දෙන්නේ? මේක හැදෙනවා මෙන්න මෙහෙම. මෙහෙම නේද හැදෙන්නේ? නේද? ටෙලිෆෝන් එකක් වගේ. පේ. දැක්කද? හැමෝම යාළුවෝ බලාගන්න. කොම්බුව මෙහෙම ලිව්වයි කියලා. හල් කිරීමත් අපි දන්නවා කියලා. කොම්බුවයි හල් කිරීමයි එන තැනදී මෙහෙම වෙනම දාන්නේ නෑ. එකට එකතු කරලායි දාන්නේ. පැහැදිලිද? කොම්බුවයි හල් කිරීමයි එනකොට රූල් ඇතුලේ මෙන්න මෙහෙම දානවා. පේ මේ කේ. අමාරු නෑ. ටිකක් යව පුම්බල ගන්න පවුනේ. හැඩට ලියන්නත් එපයි. තේරුණාද? හරි. අපි යනවා එහෙනම් ටියුට් එකට ආයේ. පෙරලන්න ආගේ ටියුට් එකේ පිටු අංක 25. පිටු අංක 25. පිටු අංක 25. පෙරලන්න බලන්න. මේ තියෙන්නේ. අපි ඒක ඉගෙන ගන්නවා කොම්බුව හා හල් කිරීම කියලා. කොහොමද ඉගෙන ගන්නේ? කොම්බුව හා හල් කිරීම. හරීම ලේසි. මොකද තියෙන ලේසිය? අර කොම්බුවයි හල් කිරීමයි වෙනම දාන්නේ නෑ. ඒ දෙක එකට එකතු කරලා ටෙලිෆෝන් එක වගේ තමයි දාන්නේ. ටීචර් විනාඩි 3ක් දෙන්නද පටස් ගාලා ලියලා ඉවර වෙනවද? හරි. ලියලා ඉවර වෙන්න බෑ ටීචර් විනාඩි 3ක් දෙන්නම්. ඉක්මනට ලියලා ඉවර වෙන්න.
හරි. ඉවරයි නේද ලියලා? එහෙනම් ඔන්න ටීචර් ලියනවා. ලියාගෙන යන්න. හරි. කොම්බුවයි හල් කිරීමයි. දේ පේ මේ ලේ ලේ වේ ලේ නේ නේ ඒනේ වැරදි. මුර්ධජන එන්න ඕනේ. සේ කේ ඒකත් අකුරට වඩා එයා උසයි යා. අකුර සයිස් නෙමේ අකුරට වඩා ටිකක් උසයි. ඩේ ඤේ රේ රේ යේ. හරිද? ලියලි ඉවරයිද? ලියපු ටික හරිද? ඉවරද? වචන ටික ලියන්න එන්න. ඔන්න පුතේ වචන ටික තියෙනවා. මේකේ පළවෙනි වචනේ වේහ මාහ. වේහ මාහ. හරිද? ඉක්මනට ලියන්න බලන්න. වේහ මාහ. මේ යාළුවෙක් ඉන්නව පෙන්නන්නද? කටහඬ අහන්න දීලා අඳුර ගන්නවද? කතා කරා අපි යාළුවා ගැන නම්. බලමුද යාළුවෝ අඳුරනවද කියලා? ඔයාලා කියන්නේ කටහඬ විතරයි පෙන්වන්නේ. මගේනේ පන්තිය. හරිද? ඔතන කටහඬ අහලා කියන්න කවුද කියලා යාළුවා. බලමු කටහඬ අහගම අඳුරනවද කියලා යාළුවා. අයබෝවන් කවුද කියන්න බලන්න. අඳුරන්න පුළුවන්ද? කොබලන්න අඳුරන්න පුළුවන් අය කවුද? කවුද කියලා පෙන්වන්න බලන්න මොකක් හරි සංඥාවකින්. මොකක් හරි සංඥාවකින් පෙන්වන්න බලන්න. ඔය පෙන්වන්නේ. හොඳයි හොඳයි. කට්ටිය මොකද කරන්නේ? දෙමළ වචන ලියනවද? මං ආව බලන්න ඉතින් ඔයාලා හරියට ලියනවද බලන්න. හරි හරි. එහෙනම් වැඩේ කරගෙන යන්නකෝ. අයබෝවන්. අඳුරන යාළුවෙක් නේ? එයානේ. හරි හරි. දැන් වචන ටික ලියලි ඉවරෙන්න දඩබඩස් ගාලා. ඉක්මනට ලියලි ඉවර වෙන්න.
හරිද? ලියලා ඉවරද? කො බලන්න ලියපු වචන ටික හරිද කියලා බලන්නයි යන්නේ. දැන් මොන්න ඔයා අද අපි පිල්ල ඉගෙන ගත්ත අද දවසට ඇලපිල්ල, ඉස්පිල්ල, දීර්ඝ ඉස්පිල්ල, කොම්බුව සහිත හල් කිරීම පහක් ඉගෙන ගත්තා. හරිද? පහක් ඉගෙන ගත්තා. බලමු මේ වචන ටික හරිද කියලා. ටීචර් ලියනවා බලා ගන්න. වේහමාහ. ඔයාට තියෙනවා 6 වසරේදී අපිට මේ දැන් ඉගෙන ගන්න සිලබස් එකේ නම් හා වගේ ඉබ්බගේ කතාව. ඒකෙදි කියනවා මුයල් වේහමාහ ඔඩු හිරදු කියලා. හාව වේගයෙන් දුවනවා. හරිද? ඊට පස්සේ තේර් 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 වේර් වේර් කියන්නේ මුල ගහේ මුල. මේහම් මේහම් කියන්නේ වලාකුළ. නේසම් නේසම් කියනවා ආදරය කියලා. ඔයා සමහර වෙලාවට ආදරය කියනකොට වෙන වචනයක් තමයි දන්නව ඇත්තේ. කාදල් වගේ වචනයක්. කාදල් කියලා කියන්නේ අර ෆිල්ම් වල ඒ වගේ තියෙන වචනයක්. අපි පාඩම් වලදී ඉගෙන ගන්නේ නේසම් අන්බු කියන වචනේ. පේර්. ඒකේ තේරුමක් තියෙනවා සහෙන් නමක් පේරිච්චම් පළම්. පළම් කියද්දි කොහොමත් එන්නේ මවුලහලානා ල එකමයි. තේනීර් තේ තේ තේවාලයම් දේවාලය කෝවිල. යාළුවෙක් කාලා තිබ්බනේ ය අකුර ලියන හැටි. මෙන්න මෙහෙමයි ලියන්නේ. කෝප්පයක් වගේ මේ පැත්ත ගත්තා මේ පැත්ත පෙට්ටියක් වගේ ලිව්වා. ය කෝප්පයක් වගේ පෙට්ටියක්. හරි මෙන්න මෙහෙම. බලන්න ඔයගේ වචන ටික හරිද කියලා. හරිද? හරි. ලියලා ඉවරයිද? හරි වැරදි දාගත්තද? හරි. ඔන්න අපි අද ඉගෙන ගත්ත ටික මුලින් නම් ආයෙ එක සැරයක් බලාගෙන එමු. හරිද? ඉගෙන ගත්ත කොටස් ටික එක සැරයක් මුලින් ඉඳලා බලාගෙන එමු. මේ තමයි අපි අද කතා කරපු ඇලපිල්ල. හරිද? අකුර පිටිපස්සේ එන්නේ අකුරට වඩා උස නැහැ. හරිද? අකුරට වඩා උස නැහැ. ඊළඟට ඉස්පිල්ල. එයා අකුරට පිටිපස්සෙන් දිය ඇල්ලක් වගේ ඉන්නේ පල්ලෙහාට වෙනකන් එනවා අකුර ඉවර වෙද්දී ඒකත් ඉවරයි. ඊළඟට දීර්ඝ ඉස්පිල්ල. හරිද? දීර්ඝ ඉස්පිල්ල ඉන්නවා. එයා අකුරට උඩින් එන්නේ පුංචි ගැටයක් තියෙන්නේ. අකුරට වඩා ගොඩාක් ලොකු ගෙඩියක් එහෙම දාන්නේ නැහැ. ලොකු ගැටයක් දාන්නේ නැහැ. හරිද? ඊළඟට කොම්බුව. කොම්බුව නම් අකුරට වඩා උසයි. එයා අනිවාර්යෙන් අකුරට වඩා උසයි අකුරට වඩා මහතයි. ටිකක් ලොකු එක්කෙනෙක් එයා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කොම්බුව හා හල් කිරීම. අපි කොම්බුව වෙනම දැනගත්තට හල් කිරීම වෙනම දැනගත්තට ඒ දෙක වෙන වෙනම දාන්නේ නැහැ. එකක් කරලා මෙන් ටෙලිෆෝන් එක වගේ තමයි දාන්නේ. අපි ඊළඟ දවසේ බදාදා ඉගෙන ගන්නවා කොම්බු දෙක කොහොමද ලියන්නේ කියලා. අද ඔයාට ටීචර් හෝම්වර්ක් මුකුත් දෙන්නේ නැහැ. හරිද? අද හෝම්වර්ක් මුකුත් දෙන්නේ නැහැ. හැබැයි බදාදා හවස 4ට ආයෙ අපි හම්බ වෙනවා. එදාට මේ තියෙන පිල්ලම් වලින් එතනින් එහා කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. තේරුණාද? අද ඉගෙන ගත්තේ වයේ ගැටලු මොනවා හරි තියනවාද? ටීචර් මෙන්න මේ කොටස් තේරුත් නැහැ කියන එක. විශේෂම දේ තමයි මේ ආදි ඉගෙනුවා කියලා ඔයාට මේ අකුරු පිල්ලම් 100%ක් එකපාර මතක හිටින්නේ නැහැ. මතක හිටින්න නම් මොනවද කරන්න ඕනේ? ඔයා මේවා ආයෙ බලන්න ඕනේ. ගොඩක් ලියලා පුරුදු වෙන්න ඕනේ. තේරුණාද? මේ අකුරු gedara වෙනම පොතක් අරගෙන ආයෙ ලියන්න. අකුරු තැන් තැන් වල දකිද්දි කියවන්න. තේරුණාද? බෝඩ් වල ගහලා තියෙන දෙමළ වචන කියවන්න පටන් ගන්න. අන්න එතකොට ඔයාට පුළුවන් මේවා හොඳට මතක තියාගන්න. හරි නේද? හරි. එහෙනම් ටීචර් අදට ගිහිල්ලා එන්නද? අපි ආයෙ කවද්ද හම්බ වෙන්නේ? ළඟම දවස කවද්ද අපි ආයෙ හම්බ වෙන?
බදාදා. බදාදට අපි දෙන්න ආයෙ ළඟම දවසක හම්බ වෙනවා නේද? බදාදා 4 ඉඳලා 6 වෙනකම්. එතකොට මේ එනකොට මේ අකුරු ටික හොඳට මතක තියාගෙන එන්න. අද උගන්වපු පිල්ලන් ටිකත් හොඳට මතක තියාගෙන එන්න. එහෙනම් ටීචර් අදට යනවා. සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි ආයෙ බදාදට හම්බ වෙමු. වණක්කම් මානවர்கள்.